Hi guys, welcome back to my YouTube channel. කොහොමද ඔයාලට? හොඳින් ඉන්නා කියලා මම හිතනවා. ඉතින් දැන්ටමත් ඔයගොල්ලන් thumbnail එක දැකලා ඇති. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ අපේ Freggy boy ගේ birthday vlog එක. අද මොනවාද අපි කරන්නේ? අනම්මනම් ඔක්කොම. හැබැයි අද නෙමෙයි birthday එක ඇත්තටම හෙට. අද 2025 සැප්තැම්බර් 13 වෙනිදා. ඉතින් හෙට තමයි යාගේ birthday එක සැප්තැම්බර් 14. අද රාත්‍රියට අපි පොඩ්ඩක් midnight surprise එකක් කරන්න ඕනේ රාත්‍රී 12ට. ඉතින් සාමාන්‍යයෙන් දැන් අපේ ගෙදර අයට ඒක habit එකක් වෙලා surprise එකක් නෙමෙයි. මොකද අපේ ගෙදර අයගේ බර්ත්ඩේස් වලට රාත්‍රී 12ට අනිවාර්යෙන් කේක් කපන එක දැන් හැමෝම දන්නවා. ඒක සර්ප්‍රයිස් එකක් නෙමෙයි. මට chance එකක් තියෙනවා අද සෙනසුරාදා නිසා. මොකද අද ප්‍රගීත් යනවා ඉන්ඩෝ ක්‍රිකට් ප්ලේ කරන්න ඒගොල්ලෝගේ යාළුවොත් එක්ක. ටිකක් එනකොට රාත්‍රී 12 විතර පහු වෙනවා. මම හිතනවා අද එයා 12ට කලින් එයි. මොකද එයා දන්නවනේ මම ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ කියලා. ඒක නිසා අනිවාර්යෙන් ඇයි මිඩ්නයිට් සර්ප්‍රයිස් එක අපි සාමාන්‍යයෙන් අපේ ලිවිං ඒරියා එකේ ඩයිනින් ඒරියා එකේ තමයි අපි සාමාන්‍යයෙන් ලෑස්ති කරන්නේ. නමුත් මම අද හිතුවා මෙතන රූම් එකේ ලෑස්ති කරන්න ඕනේ කියලා. මොකද එයා එතකොට ඒක හිතන්නේ නැහැ. එයා ගෙදරින් එනකොටම ඔය ලිවිං රූම් ඩයිනින් රූම් ඔක්කොම පාස් කරගෙන එන්න ඕනේ. එතකොට බලනවනේ කෝ කියලා නැත්තම් ගෙදරට එනකොට මෙයා දන්නවා කොහේ හරි සරසලා තියෙන්නේ කියලා. ඉතින් බලමු මං හිතනවා ඒක චූටි සර්ප්‍රයිස් එකක් වෙයි රූම් එක ඇතුලේ සෙලිබ්‍රේට් කරන එක. දැන් එයා ජිම් එකට ගිහිල්ලා. ඒක නිසා මටයි නංගිටයි හොඳ chance එක එළියට පැන ගන්න. මොකද අද කේක් එකක් ගන්න ඕනේ. නැත්තම් එයා work from home නේ. හරි අමාරුයි මට හොරෙන් වැඩක් කරන්න. අද නංගිත් ඉන්නවා මගේ උදව්වට. සාද දැන් එයා ජිම් එකට ගිය වෙලේ මටයි නංගිටයි ටග්ගල ගිහින් කේක් එකක් අරගෙන නංගිට අයියර gift එකක් ගන්න ඕනි කිව්වා. ඒකත් බලලා shoes දෙකක්. මේ ළඟමයි අපිට town එකේ තියෙන්නේ. ඉතින් අපි ටග්ගල ආව හැකි එයා ගෙදර එන්න කලින්. මොකද එයා ජිම් එකට ගිහලා ඇවිල්ලා තමයි ප්ලේ කරන්න යන්නේ. හරි. අපි බලමු එහෙනම් මං වීඩියෝ එකේ ඉස්සරහට ක්ලිප්ස් ටික දාන්න කොහොමද සර්ප්‍රයිස් එක වෙන්නේ කියලා. Keep watching. ඔක්කොම ටික අරගෙන දැන් අපි ගෙදර එන ගමන් ඉන්නේ. මෙන්න මෙහෙම පොඩියට අපි මෙතන ඩෙකොරේට් කරගත්තා. මෙන්න මේ වගේ කිකුත් ගත්තා. සෝරි මම ඒකට කියන නම දන්නේ නැහැ. මෙන්න මෙතන තමයි අපි කේක් එක ප්ලේස් කරන්න හිතාගෙන ඉන්නේ. A few moments later. Happy birthday. අයෝ ළමයි මට උතන මාර ලැජ්ජාවක් වෙන්නේ. මම අර ගත්තු සර්ප්‍රයිස් කරන්න ගත්තු අර මොකක්ද ඔකට කියන්නේ පොප් එකක්ද පොපින් අනේ මන්ද අන්න ඒක මට හරියට පොප් කරගන්න බැරි වුණා. ඉතින් මට ඇත්තට මේක තේරෙන්නේ නැහැ. ඉතින් අන්තිමට බර්ත්ඩේ බොයිඩම කියලා ඒක කරගන්න විදිහ මම අහගත්තා. දැන් ළමයි උතන මට මාර ලැජ්ජාවක් වෙන්නේ cuz මම උතන බර්ත්ඩේ song එකක් සිලෙක්ට් කර ඉන්න ගමන් පොඩි ළමයින්ට දාන එකක් එකපාරටම ප්ලේ වුණා. මට දැන් නෝන්ඩියට ඒගොල්ලන් hina වෙනවා. මේ හරි thank you අපේ අම්මගේ thank you අම්මේ thank you දැන් ඔය දෙන්නේ මගෙන් එයාට පොඩි තෑග්ගක්. Day 2. Good morning. දැන් මම උදේම නැගිට්ටා. උදේම නැගිටලා කිරිබත් හදලා කොෆි හදලා දැන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඕනේ හස්බන්ඩ් එක්ක. සාමාන්‍යයෙන් අපි අපේ ගෙදර ඕනම කෙනෙක්ගේ බර්ත්ඩේ එකට අනිවාර්යයෙන්ම කිරිබත් හදනවා. ඉතින් ප්‍රගීත්ලාගේ අම්මාත් අද චර්ච් එකට අපිට කිරිබත් ගේන්නම් කිව්වා. ඒ නිසා අපි හෙට ගිහලා අම්මගේවත් කන්න ඕනේ. ඒක නිසා මම පොඩ්ඩක් හැදුවා. මොකද ගෙදර අනිවාර්යයෙන්ම හදන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් එහෙමයි. ඒ ඔයාලත් එහෙම වෙන්න නැති අනිවාර්යයෙන්ම. දැන් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ලෑස්ති වෙනවා චර්ච් එකට යන්න. මොකද අද එකක් අද බර්ත්ඩේ එක අනිත් එක සන්ඩේ අද. එහෙනම් අපි ලෑස්ති වෙලා ඉන්නම්. චර්ච් යන ගමන් ඉන්නේ. මම ලෑස්ති වෙලා පැය භාගයක් විතර බලන් හිටියා මම ලෑස්ති වෙනකම්. ඉතින් දැන් පරක්කුයි. දැන් අපි යන ගමන් ඉන්නේ. 2000 years later. මං කියන කෝගලන්ට හෙනවත් දන්නේ නැහැ ෆෑන් එක නිසා. මම දැන් ලන්ච් එක ගන්න ගමන් ඉන්නේ. අපි සාමාන්‍යයෙන් ඉරිදට පුරුදු වෙලා තියෙනවා ලන්ච් එක රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒකෙන් කන්න. හස්බන්ඩ් කිව්වා අද තු යන්න එපා. අපි එකෙන් ගමු කියලා. ඉතින් අපි දැන් මේකෙන් කෑම අරගෙන දැන් ඇවිල්ලා කනවා. ඊට පස්සේ දැන් අපි ලන්ච් එක අරගෙන යනවා. පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ ටික කරන්න මම ඔයාලවත් එක්කන් යන්න. මෙතෙන්ට වෙලා හොරගල හොලන කෙනෙක් ඉන්නව පෙන්නන්නද? එයි. දැන් අපි මේ බලන්නේ ප්‍රගී බොයිට එයාගේ නංගි දුන්නු ගිෆ්ට්ස් වගේක්. අපිට චර්ච් එකේදී තමයි මේ ටික දුන්නේ. ඒක ලස්සනයි නේ. A few moments later.
අපි දැන් ආව ෆුල් සූට් එකක් ගන්න ප්‍රගීට පුබුදු ටේලර්ස් එකට. හෙට ඉවෙන්ට් එකක් තියෙනවා එයාට. ඒකට අපි කෝට් එකක් සිලෙක්ට් කරගන්න තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. අපි දැන් ගියා මෙයාට කෝට් එකක් ගන්නයි and අපේ නංගි දුන්නු ෂූ එකේ සයිස් එක චුට්ටක් මදි. මම තමයි ඉතින් ඇත්තටම සයිස් එක කිව්වෙත් ඒක වැරදි. දැන් පොඩක් මදි එකක්. ඒකත් බලන්න ගියා. දැන් අපි ගෙදර යනවා. ගෙදර යන කලින් පොඩි මොකද බොන්නේ? ජූස් එකක් බොන්න. ඉබහයි නිදිමතයි. ඊයේ පාටිමේ නෑ වෙනකම් පාන්දර ඊයේ මෙයාගේ යාළුවෝ කට්ටියක් ආවා. ඔයගොල්ලන්ට මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නම්. Happy birthday dear Prageet. Happy birthday to you. ඔය ළමයි හොගාලා දුම් දාන්නේ මං හඳුන් කුරුපත්තු කරලා තියෙන්නේ. ඇවිල්ලා ඉතින් පොඩක් වෙලා හිටියා. ඉතින් එතකොට අපි නිදා ගන්නකොට 3:04 විතර වුණා. දැන් චුර නිදිමත ඇත්තටම ඇස් දෙක රිදෙනවා. ඉතින් ඒක නිසා දැන් අපි යනවා මොකක්ද බොන්නද යන්නේ? දොඩන් ජූස් එක. දොඩන් ජූස් එකක්. කොහේනයි? කවුද ඩාන්ස් කරන්නේ? නංගිට යවන්න ඕනේ. නංගිට නෑ සබුල් දෙවියන් මෙහෙම කර කර ඒක. යන අතරමඟ අපි දැක්ක ගල් සිඹල විකුණන්න තියෙනවා. ඉතින් කාලෙකින් කන්න හම්බුනේත් නැහැ. ඉතර දකින්න හම්බෙන්නෙත් නැති නිසා අපි මෙතනින් නවත්තලා ගල් සිඹල ටිකක් ගත්තා. ගල් සිඹල ගත්තා. අපි මේ පොඩ්ඩ ළමයි රුපියල් 150. මම දන්නේ මේ දවස්වල වාරද අවාරද කියලා. but yes. මේ ග්‍රෑම් 50. 2,000 years later. Hi. අපි ඉස්සලා ආපු ගමම අපිට අතට හවස නිින්ද ගියා. මොකද ඔයගොල්ලන්ට කිව්වා වගේම අපි නිදාගෙන තිබුණේ නැහැ නේද? නිදිමතේ හිටියේ. ඉතින් දැන් අපි නැගිටලා ලෑස්ති වෙලා යන්න හදන්නේ අපේ බර්ත්ඩේ බෝයිගේ බර්ත්ඩේ ඩිනර් එක ගන්න. ඉතින් ඒකට මම සිලෙක්ට් කරගත්තා ලස්සන හොටෙල් එකක්. ඉතින් අපි හිම් බලමු කොහෙටද යන්නේ කියලා. හම්බෙමු. ඔන්න ෆයිනලි අපි ආවා ITC රත්නදීප හොටෙල් එකට අපේ ඩිනර් එක ගන්න. මං ඔයාලට ඇතුළට ගිහිල්ලා පොඩි ක්ලිප්ස් වගේක් පෙන්නන්නම් හොටෙල් එක ඇතුළ කොහොමද කියලා. මේ තියෙන්නේ හොටෙල් එකේ බුෆේ ඒරියා එක රෙස්ටොරන්ට් එක. එතකොට මේකේ තියෙනවා එක එක රටවල් වල එක එක ಜಾති කෑම ಜಾති ගොඩාක්. කොරියන් ෆුඩ්ස්, එතකොට ශ්‍රී ලංකන්, චයිනීස්, ඉන්දියන් වගේ හැම ಜಾතියකින්ම වගේ ගොඩාක් කෑම ಜಾති තිබුණා. ඉතින් බලමු අපි මොනවද ගන්න කියලා. අපි මුලින්ම වෙනද වගේම ඇපටයිසර් වලින් පටන් ගත්තා. අපි එක එක බන් ಜಾති ගත්තා. මං හරි ආසයි මේගොල්ලන්ගේ බටර් බන්ස් කන්න. මං ඒව ගත්තේ. මෙයා මට බයිනවා මං හැමදාම ඕවා ගන්නවා කියලා කොහෙට හරි ගියාම. ඒත් මොනා කරන්නද මං ආසයි ඒව බටර් ගාලා කන්න. ඊට පස්සේ අපි ආපහු බෙදාගෙන ආවා තව එක එක ಜಾති ටිකක්. මේවට කියන නම් නම් ඇත්තටම මට දැන් මතක නැහැ. sushi මොනවද ගන්නද දැන් කන්න
තුන්වෙනි අතාවටත් බෙදාගත්තා. මොනවද ගත්තේ? සේම්ද? මන් ළමයි රයිස් ඇන්ඩ් කරි ගත්තා ශ්‍රී ලංකාවේ. සතිය දවස් 5ම කන්නේ ගොඩක් ලාවට රයිස් ඇන්ඩ් කරි. මට තිබුණු අනිත් ඒවා එච්චර මේ ක්‍රේවින්ස් ආවේ නැහැ ඒවට. සෝ ඒක නිසා මම ශ්‍රී ලංකාවෙන්ම ගත්තා. ශ්‍රී ලංකන් නෑ ඔතෙන්ටික් රසයෙන් නෑ. අන්න හරි. ඊට පස්සේ අපි මේන් කෝස් එක අරගෙන ආවා අපේ ඩෙසර්ට් එක ගන්න. ඩෙසර්ට් වල තිබුණා දැන් ඔය මම ඔයගලන්ට පෙන්නන්නේ කැරට් හල්වා. හැබැයි මට ඒක දැක්කම කන්න හිතුණා ඒත් මම ගත්තේ නැහැ. ඊට පස්සේ තියෙනවා ඇපල් වැනිලා කස්ටර්ඩ් එකක්. ඊට පස්සේ මේ තියෙන නම් චොක්ලට් පුඩින්. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Thank you so much. Say happy birthday, sir. Thank you. මම ඔයගලන්ගේ හතත් මම හිතන්නේ washroom එක ඔයගලන්ට පෙන්නන්නම්. So I'm තමයි common washroom එක තියන්නේ. So ගොඩක් washrooms තියෙනවා. This is my outfit. නුඹේ එක හීනක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ. Let's go. මං එන්න. දැන් අපි යන්නේ ITC එකේ ස්කයි විව් එක බලන්න. මාරම ලස්සනයි. මෙතන බාර් ඇන්ඩ් රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ බිල්ඩින් එක වටේටම අපිට ගිහිල්ලා විව් එක බලන්න පුළුවන්. දිගටම බලාගෙන ඉන්න මාරම ලස්සනයි. කොළඹ වල මම දැකපු ලස්සනම විව් එක තිබ්බේ මෙන්න මේක. ළමයි මෙතන ඉඳලා බැලුවහම සිනමන් ලයිෆ් එක මාරම ලස්සනට පේනවා. ඔයගලන්ට පේන ඇති නෙළුම් කුරුණත් එක්ක හරිම ලස්සනයි, මාරම ලස්සනයි. ඉතින් ඔයාලට පුළුවන් අපි සිනමන් ලයිෆ් එකේ හොටෙල් ස්ටේ එකකට ගියපු vlog එකක් දාලා තියෙනවා මගේ YouTube channel එකේ. ඒකත් ගිහින් ඔයගලන්ට බලන්න පුළුවන්. මෙතන ඉඳන් බැලුවහම මුළු කොළඹ සිටි එකම වගේ පේනවා. ඊට එහාට පේනවා හරිම ලස්සනයි. අපිට වටේටම බලන්න පුළුවන් සිටි එක. and මේකේ වටේටම view එක අපිට බලන්න පුළුවන්. මේව වටේටම ගියාම and this side එකෙන් මේ පැත්තට ගියාම view එක බලන්න පුළුවන්. It's so beautiful. මේ මගේ view එක. සිහින නගරේ සිලිටි සද එළියේ දෝරේ ගලනා
දැන් අපි මේ යන්නේ ඔයගොල්ලන් දැකලා ඇති ITC එකේ බිල්ඩින් දෙක යා කරලා බ්‍රිජ් එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ පාලම. ඒ බ්‍රිජ් එක ඇතුළේ තමයි අපි මේ දැන් ආවේ. ඒකේ මම හිතන්නේ ෆ්ලෝර්ස් දෙකක් තියෙනවා. අපි ආවේ පල්ලෙහා ෆ්ලෝර් එකට. ඒකේ රෙස්ටෝරන්ට් එකක් තියෙන්නේ. හරිම ලස්සනයි. අපිත් ඒක බලලා ආවා. දැන් අපි යමු ලොබි එක බලන්න. කොළඹේ ඔයාලට පේන ඇති මාරම ලොකුයි මෙතන ලොබි එක. හරිම ලස්සනයි කාම් අපිට පොතක් වුණත් මෙතන කියවන්න පුළුවන්. හරිම නිදහස්. මෙතන තමයි අපි වාහන එන්නේ. සෝ අපි දැන් වාහනේ ගිහිනවා. ඔන්න දැන් අපි යන්නයි හදන්නේ. මං හිතනවා ඔයගොල්ලෝ හොඳ එක්ස්පීරියන්ස් එකක් මාත් එක්කම ගන්න ඇති කියලා. වැඩි වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ පොඩි අයිඩියා එකක් ගන්න ඇති කියලා. හොටෙල් එක ඇතුළේ කොහොමද කියලා. අපි දැන් ගෙදර ආවා. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවස් අපි ස්පෙන්ඩ් කරේ. ඉතින් I hope you enjoy this video and thank you for watching my video. Next video එකෙන් හම්බෙමු. Bye. bye